අහන්නකෝ චූටි බබෝ, ඔයා හබුන් කෑවෙත් නෑ නේද? ඔයා මේක බලනකොට හබුන් ටික ඔක්කොම කන්න ඕන. එතකොට තමයි මං ඔයාට තවත් ලස්සන කතා කියන්නේ. අද කතාව ඉබිහාමි කෙනෙක්ගේ. ඔන්න ඉතින් ඉබිහාමි කෙනෙක් කැලේ ඇවිදගෙන යනකොට නයිහාමි කෙනෙක් මුලිච්චි වුණානේ. ඔන්න ඉතින් නයිහාමි කිව්වලු ඉබිහාමිට, අද නම් උඹට කට්ටස්සේ හැංගෙන්න වෙන්නේ නෑ. මං අද උඹව කනවා කියලා. ඔන්න ඉතින් නයිහාමි උඩ පැනලා ඉබිහාමිව කන්න හැදුවලු. ඉබිහාමි දැන් හොඳටම බය වෙලා. ඉබිහාමි කිව්වලු, අනේ මටත් බඩකිනි, මම මොනවාරි කන්න හොයාගෙන ආවේ කියලා. ඔන්න ඉතින් ඉබිහාමි එහෙම කියවුව ගමම්ම වේගෙන් දිව්වලු. නයිහාමිට හොඳටම කේන්ති ගිහිල්ලා ඉබිහාමි පස්සෙන් වේගෙන් පැන්නුවලු. ඔන්න ඉතින් ඉබිහාමි හොරෙන් ගහක් ඇතුළට ගිහිල්ලා ඒ බෙනේ ඇතුලේ හැංගුණාලු. ඔන්න නයිහාමි ඉබිහාමි හොයනවා. නයිහාමි ගියාලු. අයියෝ ඉතින් හැංගිච්ච ඉබිහාමි සතුටින් හෙමීට ඇවිදගෙන ගියාලු. ඊට පස්සේ එයා කැලේට ගිහිල්ලා රසම රස කෑම හොයාගෙන ගෙදර ගෙනහැල්ලා කෑවලු. එහෙනම් චූටි බබ්බෝ, අද කතාව ලස්සනයි නේද? මං ඔයාට තවත් ලස්සන ගොඩාක් කතා කියන්නම්. බත් ටික ඔක්කොම කන්න ඕන.